දන්නේ පොඩි කාලේ. ඕගොල්ලෝ ඔක්කොම අඳුරන්නේ ආව මේ ජර්නලිසම් පැත්තෙන්. මම ඌව දන්නේ මගේ යාළුවා පොඩි කාලේ. කොටේනේ අපි එකට හැදුනේ. කොටේනේ කියන්නේ මාර ප්‍රජාවක්. ඔක්කොම එකිනෙකා අඳුර දන්නවා. කතෝලික ප්‍රජාවක් වුණාට මේ අපේ ඉස්කෝලේ සෙන්ට් බෙනඩික්ට්ස් කෝලේජ් කතෝලික ඉස්කෝලයක්. නමුත් ලසන්ත බෞද්ධ. ඒක අපිට වැඩක් නැහැ. අපි පවුල් ඔක්කොම අඳුරනවා මාර ෆන් එකේ අපි හිටියේ. ලසන්ත මාර දඟ කේස් එකක් උරු. වීලුකාරයා රිම දඟයි. පොඩිනේ. එතකොට ගෙදර උට කියන්නේ හූනා කියලා. අපිත් කියන්නේ හූනා. අපි කියන්නේ. ඉතින් මිනිහා මාර ලෙෆ්ට් ආම් බෝලර්, ස්පින් බෝලර්. එක මැච් එකේ විකට්ස් 8ක් ගත්තා. නමුත් පොඩි කාලේ ඇකඩමික් පැත්තේ වැඩි උනන්දුවක් නැහැ. පොතක්වත් නැහැ. සමහරවිට ක්ලාස් එකට එනවා නෝට් පොතක්වත් ගේන්නේ නැහැ. ඉතින් පොඩි කාලේ අම්මා හරි දඟයි ඉඳන් මූ දවසක් ගෙදරින් එළියට දැම්මා. ඒතකොට තාත්තගේ නම හැරිස්. හරිසුත් දේශපාලනය කරලා එයා මේ MMC මුනිසිපල් කවුන්සිල් එකේ ඩෙපියුටි මේයර් වෙලත් හිටියා. මෙයාගම හිටන අවුරුදු බාල වයසේ. අර බ්ලූමන්ඩල් පාරේ කෑ ගන්න හරිස්ගේ පුතාව ගෙදරින් එළියට දාලා කියලා එයාට මට ඇවිදිනවා පාරේ කෑ ගාගෙන. පස්සේ අම්මට මාර එම්බැරස් මම ගත්ත ඇතුළට. මේ වගේ මේ ඉස්කෝලේ දවසක් අපිට ටෙස්ට් එකක් දුන්නා මේ අපි O levels at ඉස්සලා grade 9. ලාල් අද කතා කරන්න හිටපු ලාල් එයා තමයි ටීචර් අපේ. ඉතින් මේ විභාගේ ලියලා පස්සේ ලාල් විභාග පේපර්ස් ඔක්කොම එකතු කරලා හරි උත්තරේ බෝඩ් එකේ ලිව්වා. මෙහෙමයි හරි උත්තරේ. එයා ගෙදරින් ගෙනල්ලා පේපර්ස් තියලා තිබ්බ රැට චෙක් කරන්න. ලසන්ත කරපැඩි උගේ පේපර් එක ගත්ත එළියට. ඒ දැන් උත්තරේ දන්නවනේ. මෝ ආයෙමත් ඒක හරි උත්තරේ ලියලා දැම්මා. හැබැයි යාගේ යාළුවෙක් හිටියා අන්වර් අලි කියලා. ඌගේ පේපර් එකත් මෙයා ලියලා ඒ දෙක දාලා මිනිහා නිදා ගන්න ගියා. ලාල් පේපර්ස් කරෙක්ට් කරනකොට බලනවා ඔක්කොමලගේ උත්තර වැරදි. මේ ලසන්තයි අන්වර් අලි උන්දනිගේ විතරයි හරි. පස්සේ මිනිහා මම කරපු වැඩේ මිනිහා දන්නවා දැන් ඔක කිව්වොත් දැන් මිනිස්සු හිතනවා අයියා මල්ලිට පේපර් එක දීලා කියලා. මිනිහා විභාගය කැන්සල් කරා. ඉතින් ඒ වගේ කේස් එකක්. එංගලන්තෙට ගිහලා ආවම තමයි එයාගේ දේශපාලන පැත්ත පොඩ හැදුනේ. ටිකක් කාලයක් ගියාට පස්සේ ආපු දවසක් අපි අර කානිවල් එකට ගිහලා නෑ අර ආනන්දන් කියලා අර ගෝල්ෆ් ෆේස් එකේ ලෝක වාර්තාවක් තියෙනවා මේ මොකද්ද මේ ගෝල්ෆ් ෆේස් එකේ කේස් එකක් 15ද 16ද දවසක. මිනිහා එනකොට JR ගේ අර මේ ප්‍රෙසිඩන්ට්ස් හවුස් එක පව් කරගෙන කාර් එක අපි 10 දෙනෙක් විතර පොඩි කාර් එකක් පටවගෙන යනවා අපේ යාළුවා. මේ යකා ඔළුවේ එළියට දාලා කිව්වා අඩෝ JR බෑපන්ඩෝ එළියට කියලා කුණාරපිකුත් කියලා. පට්ටසිරි ඊළඟ ගේට්ටුවෙන් අපි යනකොට මෙන්න ගේට්ටුව අරගෙන එනවා වාහනයක් පස්සේ අපේ යකාදි කොටේන පොඩි පාරවල්. තව යාළුවෙක් කොහොම හරි එම්මේ ෂේප් කරලා අපි දාගත්තා. ඊළඟ දවසේ නම්බර් එක ලියාගෙන පොලිස් CID එකකින් ආවා. ලාල් CID එකේ කොහොම හරි ඉතින් සමාව ඉල්ලලා ෂේප් කරලා ඒ වගේ මිනිහෙක් තමයි ලසන්ත. ඉතින් ඒ සන්දර්භය තුල තමයි මම එයාව දවසේ ඊළඟ දවසේ උදේ මම පාන්දරින් ගියා ෆියුනරල් පාලර් එකට. ඒතොර ලාල් එළියේ ඉඳලා කිව්වා look what they have done to your friend. අර godfather කිව්වා වගේ. look what they have done to Sunny. යවන තමයි මං ගිහලා බැලුවේ යාගේ බොඩි එක. ඉතින් ලාල් මේ ලසන්තගේ ඝාතනය රැට හොරෙන් තනි ඝාතකයෙක් වෙඩි තියලා තියන්න තිබ්බනේ. ප්‍රසිද්ධ මොටර්සයිකල් 4ක් ප්‍රධාන ස්ථානයක නවත්තනවා. වෙඩි තියන්නෙත් නැහැ. උලකින් අනිනවා ඔළුවට. පණිවිඩයක් තමයි දෙන්නේ. බල අපිත් එක්ක හැප්පෙනවා. මොන වගේ සම්බන්ධකම් තිබ්බත්. මොකද ලසන්තගේ අනිත් අවසාන කෝල් එක යකාටද ගන්න try කරන්නේ මහින්දට. ඒකේ සම්බන්ධකම් තිබ්බා. අපිට වැඩක් නැහැ. ඔය මරනවා ප්‍රසිද්ධිය මරන්නේ ක්‍රූර විදියටයි ඔබ මරන්නේ. පණිවිඩයක්. දැන් මං ඉස්සලාම මට මේ අපරාධ රාජ්‍ය ගැන මම දැනගත්තේ මං ඉස්කෝලේ ඉන්න කාලේ. අවුරුදු 15 දී මට හම් වෙනවා බාල තම්පෝ. ඔයගොල්ලෝ වැඩි දෙනෙක් අහලා ඇති. එයාව හම්බෙච්ච දවසේ ඉඳන් මගේ ජීවිතය සම්පූර්ණ වෙන පැත්තකට හැරුණා. දේශපාලන සවිඥානය ඇති වුණේ එහෙමයි මට. මට අවුරුදු 15යි. 1971 කැරැල්ල. එතකොට මං grade 8 අවුරුදු දෙකක් ගියාට පස්සේ
පාලා තම්පෝ දැන් පෙනී හිටිනවා මේ චුදිතයන් වෙනුවෙන් කීප දෙනෙක් වෙනුවෙන් විශේෂ නීතියක් ගෙනාවා. ෆිලික්ස් ඩැස් බණ්ඩාරනායක අපරාධ යුක්ති විනිශ්චය සභා කොමිසම 72. ඒක හරි පුදු අපේ රටේ ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක්. පළවෙනි වතාවට ඒ මේ නීතියෙන් ගේන පුදුම දෙයක්. ඕනෑම විදියකින් සාක්ෂි ගත්තා නම් මොන ආකාරයෙන් සාක්ෂි ගත්තත් ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියට. Evidence or extracted through any means. ඒ කියන්නේ වද හිංසා දීලා ගත්තත් ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියට. පළවෙනි වතාවට. මොකද හිටපු ආණ්ඩුව වාමාංශික කියන ආණ්ඩුවක්. නිදහස් පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ, සම සමාජ පක්ෂ. කොල්වින් එන්එම් දැවැන්ත වාමාංශික පුද්ගලයෝ තමයි මේ භයානක නීතිය පළවෙනි වතාවට ලංකාවට ගෙන්නේ 72. මොකද ෆිලික්ස් ඩැස් කියන්නේ මේක පාර්ලිමේන්තුවට ගෙනාම මේ නීතිය මොකද සාමාන්‍ය නීතිය යටතේ ඒගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට දඬුවම් දෙන්න අමාරුයි. සාක්ෂි නැහැ එහෙම ගොඩක්. එතකොට යා ගේන පාර්ලිමේන්තුවට ගෙනලා කියනවා මේක සම්මත වුණේ නැත්තම් මම මේ ඔක්කොමලා නිදාස් කරන උඹලගේ කොට්ටාසවල මේ චේගේ වාර කියන භයානක මේ දරුණු මිනිසුන් උඹලගේ කොට්ටාසවල මම නිදාස් කරනවා. ඔක්කොමලා ඡන්දෙ දැම්මා. එක්කෙනයි විරුද්ධව ඡන්දෙ දැම්මේ. කවුද? අපේ ප්‍රින්ස් ගුණසේකර. එයා කිව්වා බෞද්ධයෙක් හැටියට එයා වාමංශික නෙමෙයි. බෞද්ධයෙක් හැටියට මට මේකට ඡන්ද දාන්න බෑ. අන්න එක පුද්ගලයෙක් හිටියද? එහෙමයි අපි සම්බන්ධ වුණේ මේ අපරාධ රාජ්‍ය කියන ප්‍රශ්නෙට මුහුණ දුන්නේමයි. වෙලා